හරි අපිට assignment එක කරද්දී කෙලින්ම Google එකෙන් details search කරලා ගන්නත් පුළුවන්. ඒ කියන්නේ මෙතන search bar එකේ කෙලින්ම අපිට ඕන topic එක ගැන search කරලා ගන්නත් පුළුවන්. නැත්නම් ChatGPT, Gemini වගේ AI tool එකක් use කරලා ගන්නත් පුළුවන්. හරිද? ওই ක්‍රම දෙකෙන්ම ඕගොල්ලෝ විස්තර හොයන්න ඕන මුලින්ම. හරිද? ඒතර මම දැන් උදාහරණයක් ගත්තම ChatGPT එකට යනවා. ඒක හැමෝම දන්න එකනේ. ChatGPT ගිහිල්ලා ඕගොල්ලෝ Google account එකෙන් log වෙලා මෙතන type කරන්න act as a professional cybersecurity management expert කියලා. හරි ඊට පස්සේ ඩොට් එක full stop එක තියලා ඊට පස්සේ දැන් අපේ මම දීපු topic තියෙනවානේ. ඔකට විස්තර හොයන්න. ඒකෙන් මම උදාහරණයක් ගන්නවා. පළවෙනි එකේ දෙවෙනියට තියෙන access control policy ගැන. ඊට පස්සේ දැන් ඔයාලට සිංහල type කරන්න පුළුවන්. මට access control policy එක පිළිබඳව සංකීර්ණ තොරතුරු විස්තරාත්මකව ලබා දෙන්න කියලා ඔක සර්ච් කරන්න. හරිද? එතකොට එයා විස්තරයක් දෙනවා. ඔය ඉතින් මොකක්ද කියලා විස්තරය දෙනවා. හරිද? ඊට පස්සේ ඔයක කීවල ඉවරලා ඔය විස්තර ටික ඔයා කොපි කරගන්න ඕන. හරිද? දැන් මේකේ පොයින්ට් විදියට තියෙන්නේ. ඔයාලට එහෙම පාඩම් වාව ටයිප් කරලා කියන්න ඉන්න. දැන් පොයින්ට් එකක් විදියට නේ තියෙන්නේ. මට මේක මගේ assignment එක සඳහා ඡේදයක් ආකාරයට පැහැදිලි කිරීමක් සහිතව ලබා දෙන්න. ජෝඩනම් පුළුවන් පැහැදිලි කිරීමක් සහිතව තේරුම් ගැනීමට හැකි ආකාරයට හැකි පරිදි ලබා දෙන්න. දැන් ඡේදයක් විදිහට ලබා දෙයි. හරිනේ. ඉතින් ලස්සන ඡේදයක්. හරි. දැන් ඔන්න ඡේදයක් හම්බුණා. දැන් ඔය ඡේදේ කියවලා ඕකෙන් ගන්න තියෙන ටික ඔයා ලියා ගන්න ඕන. ඔය ඡේදෙම කොපි පේස්ට් කරන්න බෑ. ඒක මට අහුවෙනවා ChatGPT එකෙන් කොපි පේස්ට් කරලා කියලා. එහෙම කරන්න බෑ. ඔය කියවලි වෙලා ඔයා ඔකෙන් ගන්න ඕන ටික කොලේක ලියා ගන්න. හරිද? ඊට පස්සේ දැන් ඒ ටූල් එක ඉවරයි. ඊට පස්සේ අපි යනවා තව වෙන එකකට. දැන් අපි කෙලිම බලමු Google එකේ සර්ච් කරලා. access control policy. ඔක කොපි කරගත්තා. අපි අලුත් ටැබ් එක පාපය කරමු. හරි. මෙදි මෙන්න මේ වගේ සයිට් එකෙන් ඔයා ගන්න ඕන. විස්තර අරන් ඉවර දැන් ඔය ඉංග්‍රීසි වලින් ආවේ ඔක තේරෙන්නේ නැහැ. ඕක ඊට පස්සේ ඔයින් ලෝඩ් වෙනවා.
ඉතින් හරි. දැන් ඔක තියෙන තනිකර ඉංග්‍රීසි වලින්. තේරෙන්නේ නැහනේ. ඔක කොපි කරගත්තා. මම ටිකක් කොපි කරගන්න දැනට. කොපි කරන් ඉවරලා දැන් මට නම් මෙතනින් ට්‍රාන්ස්ලේට් කරන්න පුළුවන්. ඔයගොල්ලෝට බෑනේ. කොපි කරගත්තා. ලින්ක් එක මතක තියාගන්න. කොපි කරන් ඉවරලා අලුත් ටැබ් එකක් ගත්තා. ChatGPT ඕපන් කරගත්තා. අර කොපි කරන් අපේ මෙතනට පේස්ට් කරා. පේස්ට් කරා. අන්තිමට ගහන්න සිංහල තේරුම ලබා දෙන්න කියලා. තේරුම ලබා දෙන්න. හරි. දැන් එයා ඔගේ සිංහල තේරුමක් ලබා දෙයි. හරිනේ. එතකොට ඕකනොත් ඔයා කියවලි වෙරලා ඒකෙනුත් ගන්න තියෙන දේවල් අරන් ඉන්න අරවා අතින් ලියාගත්ත කලින් විස්තර තියෙන තැන තියෙන්නේ. ඒකටම ලියා ගන්න. ලියාගෙන ඉවරලා ඊට පස්සේ යන වෙන ටූල් එකකට. දැන් ChatGPT කරලා අපි Google එකෙන් ගත්තා. දැන් යනවා Gemini එකට. Gemini එකට ගියා. Gemini කියලා අපි අර වගේම කොපි කරන් අපි කොපි කරන්නේ නෙවෙයි. දැන් අපි access control ගැන කතා කරන්නේ. access control policy එක පිළිබඳව විස්තරාත්මක ඡේදයක් ලබා දෙන්න. එන්ටර් කරා. ඊට පස්සේ එයා ඒ ගැන විස්තරයක් උන හදලා දෙනවා. හරිද? ඊට පස්සේ ඔයා ඔකෙනුත් අර වගේම ගන්න තියෙන දේවල් ෆොටෝස් එනවා. ෆොටෝස් මේ දැන් මේකත් ෆොටෝ එක. ඒක ගන්න පුළුවන් අපිට. ගන්න. ඊට පස්සේ මෙතන විස්තර ඕටි කරන් වෙලා ඔක්කොම ටික සාරාංශ කරලා ඒ කියන්නේ හැමතැනම ගන්න ටික ඔයා කොල එක පොයින්ට් විතර ලියන්න කියලා. අන්තිමට රූල් 5ක් විතර එක ඡේදයක් හදලා ඉවරලා ඔයාගේ භාෂාවෙන් ලියන්න ඕනේ. දැන් මේක මෙහෙම කොපි කරන්න බෑ. පැහැදිලි? එච්චර වෙන්න ඕනේ. මම දැන් තව ටූල් එකක් ඔයාලට කියනවා. දැන් ChatGPT කියව Gemini කියයි Claude AI. මේ තියෙන මේක. මේකෙත් අර වගේම අපිට විස්තර ගන්න පුළුවන්. එකත් ලෝඩ් වෙනවා. මගේ සිස්ටම් පොඩ්ඩක් අවුල්. හරි ඔය ඉතින් ඕකේ Google account එකෙන් හරි email එකෙන් ලොග් වෙලා කරන් යන්න පුළුවන්. අර වගේම ChatGPT කරා වගේම අපිට ඕන විස්තරයක් ඇහුවා ගත්තා. ඊට පස්සේ අනිත් එක තමයි Perplexity. අකුරු මතක නැහැ බලමු. මම ඉතින් Perplexity AI. මෙන්න මේක. ඒකේ තර වගේමයි ChatGPT වගේ සර්ච් කරන තැනක් එනවා. මේදි මෙතන ඔයාලට නම් ලොග් වෙන්න පුළුවන්. මෙතන සර්ච් කරා අපිට ඕන දේ ටයිප් එන්ටර් කරන්න තියෙන්නේ. හරිද? ඊට පස්සේ අනිත් ටූල් එක තමයි XAI. XAI. මේ තියෙන්නේ මේක. ඒකට ගියා. ඒකේ තරගේ මෙතන මුලින් හයියක් ගහලා එන්ටර් කරන්න. මුලින් මෙතන හයි කියලා ටයිප් කරලා එන්ටර් කරන්න. ඊට පස්සේ අතුරට යයි.
හරිනේ. මෙතන ඔයාලට ඕන ටික ටයිප් කරා එන්ටර් කරන්න තියෙන්නේ. මොකද ටයිප් කරන්නේ නැහැ. හරි එන්ටර් කරන්න තියෙන්නේ. හරි ඔය ටූල් ටික තමයි පාවිච්චි කරන්න තියෙන්නේ. අන්තිමට ඒ හැම එකේම ලින්ක් කොපි කරගන්න ඕන. කොපි කරන් ඉවරලා මම අර කලින් දැම්ම ගෲප් එකට වීඩියෝ එකක් රිෆරන්ස් හදාගන්න තිය හවුඩ් රිෆරන්ස් අන්න ඒක බලලි වෙලා ඒ විදිහට කරන්න තමයි තියෙන්නේ. මුලින්ම හැමතැනින්ම Google එකෙන් ChatGPT එකෙන් Perplexity වලින් XAI වලින් Claude එකෙන් ওই ටූල් ඔක්කොම පාවිච්චි කරලා විස්තර ගන්න. හරිද අරන් ඉවරලා ඊට පස්සේ ඒකෙන් ඔයාට ඕන පොයින්ට් එක විතරක් කොලයක ලියා ගන්න. ලියාගෙන ඉවරලා ඊට පස්සේ ඒ ඔක්කොම ටික එකතු කරලා හොඳ සාරාංශයක් හදලා රූල් 5කට 6කට විතර සංක්ෂිප්ත කරලා ඉවරලා මේක ලියන්න. එච්චරයි වැඩේ වෙන්න ඕන. ඒක ඔයාගේ භාෂාවෙන් ලියවෙන්න ඕන. ලියලි වෙලා ඒ විස්තර ගත්ත ලින්ක් ටික අර විදියට අර මම වීඩියෝ එක දාපු විදියට බලලි වෙරලා හාවර්ඩ් රිෆරන්ස් වලින් හදලා අන්තිමට අන්තිම පිටුවට දාන්න තමයි තියෙන්නේ.